ගායනා වැඩසටහන මම පවත්වාගෙන යනවා ගායනා කියන වැඩසටහන. ඒකේ 4 වෙනි අදියර ජනවාරි මාසයේ 4 වෙනිදා මගේ කලායතනයේ පැවැත්වෙනවා. මොනවද මේ ගායනා වැඩසටහන කියලා කියන්නේ? අපේ සරල ගීත ඒ ගායනා වැඩසටහනේ 7ක් කරනවා. සරල ගීත 7ක්. මෙහිදී අපි උගන්වන දේ තමයි කොහොමද ගීතයක් ගායනා කරන්න පරිසරය හදාගන්නේ තමන් තුළ. ඒ කියන්නේ ගීතයක තියෙන රස භාව දෙකක්. එකක් තමයි අර්ථ රසය, ඊළඟට ශබ්ද රසය. මෙන්න මේ ආකාරයට අර්ථ රසය කියන්නේ තේරුම. අපි ගීතයක් ගායනා කරද්දී වචන උච්චාරණයක් තියෙනවා අපි. දැන් මගේ ගීතයක් ගත්තොත් ගල්න ඇලලු ඉපෙන වනමල නොමැත රසඳුර ඔබගේ මේ අක්ෂර ඇහෙන්න ඕනද? අක්ෂර ඇහුණාම තමයි ගීතයක් අපේ ප්‍රේක්ෂකයාට දෙද්දී ඒ ගීතේ භාවයේ සම්පූර්ණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි නාදමය වශයෙන් තියෙන ගුණ. අර්ථ රසය, ශබ්ද රසය. අර්ථ රසය කොහොම වචන වලින් දෙන්න ඕන. ශබ්ද රසය කිව්වහම අපේ නාදමය ගුණ නිවැරදි කර ගන්නවා. එතකොට ඒ සඳහා නියමිත අභ්‍යාස සහ උපදෙස් මේ ගායනා වැඩසටහනදී ලැබෙනවා. 4 වෙනිදා ජනවාරි 4 වෙනිදා උදේ 9 මාට කැමති අයට එන්න පුළුවන්. පැය 3ක විතර පාඩම් මාලාවක් එක්ක උදේ 10 ඉඳන් 1 විතර වෙනකම් මේ කාලය තුළ ගීත 7ක් පැහැදිලිව ගායනා කරන්න කියලා දෙනවා. ඒ වගේම ඊට අවශ්‍ය අභ්‍යාස කොයි විදිහටද ඒ ගායනාවට අවශ්‍ය කරන පාඩම් ටික කොහොමද කටහඬ වර්ධනය කරන්නේ කියන කොටස් එක තමයි මේ ගායනා වැඩසටහන සිද්ධ වෙන්නේ. එතකොට මේකට වයස ප්‍රභේදයක් නැහැ. දැන් මම අද මේ channel එකට දානවා ගොඩක් වයස කෙනෙක්. එයා හොඳට කියනවා. අවුරුදු 80 පහු කරලා ඉන්නේ. බලන්න එයා කොහොමද මේක ගායනා කරන්නේ කියලා. එතකොට අපි තව එකක් තමයි අපි දැනගන්න ඕන අපේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද පවත්වා ගන්න ඕනේ කියලා. ගීතයක් ගායනා කිරීමට පෙර අපි කොහොමද සැකසෙන්නේ කියන එක. දැන් අපි යම්කිසි ශෝෂණ පද්ධතිය මොන හරි පොඩි අපහසුතා තියෙනවා නම් අපිට ඒකට යම්කිසි ප්‍රතිකාරයක් කරන්න ඕනේ. ડોක්ටර්ස්ලා හම්බෙලා නෙමෙයි. අපිටම හදා ගන්න පුළුවන් ක්‍රම විදි තියෙනවා. ඒ වගේ දේවල් ඉඳලා මුල ඉඳලා කොහොමද අපි සූදානම් වෙන්නේ කියලා. ගීතයක් තෝරාගෙන ඒක යම්කිසි විදිහකට ලියාගෙන අවශ්‍ය කරන තැන්වල සලකුණු කරලා ඉහළ පහළ යන්න ඕන තැන්වල සලකුණක් දානවා. මේ සලකුණ අනුව අපිට තේරෙනවා මෙතන මේ අක්ෂරය මේ විදිහට කියවෙන්න ඕන කියලා. අන්න ඒ වගේ ක්‍රමයක් ඇතුවයි මේ කරන්නේ. දැන් බලන්න. ගලන ඇලුට ඉපෙන වනමල ඔබට රසගුණ ඔබගේ සැලය කණු පැල වැටෙන තීරිය නොබැද සිහින ඔබගේ කටහඬ මේ විදිහට අක්ෂර හොඳට ඇහෙන්න ඕන. එතකොට අපි භාවිතා කරන ඒ සඳහා භාවිතා කරන යම් කිසි ක්‍රමවේද තියෙනවා. ඒවා අන්තර්ගත කරලායි ඔයගලන්ට මේ ගායනාව අපි ගායනා වැඩසටහන ඉදිරිපත් කරන. ඒ සඳහා අය කරන මුදල රුපියල් 2500යි. ඒ වගේම පොඩි විවේකයක් තියෙනවා. ඒකක් දීලා ඒකට කටයුතු කරනවා. දැන් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මගේ නම්බර් එකට කතා කරන්න. කතා කරලා මට විස්තර දෙන්න. ඒ අනුව ඔයගොල්ලන් ඒ අවශ්‍ය කරන පාඩම් මාලා ටික ඔක්කොම ලබා දෙන්න යම්කිසි අපි හදාගත්ත WhatsApp සමූහයක් තියෙනවා. ඒකට ඇතුළත් කරලා ඒ අවශ්‍යතාවය ගායනා වැඩසටහනට අවශ්‍ය කරන සියලුම කාරණා එහිදී දැනුම් දෙනවා. එතකොට මේ සඳහා සහභාගී වෙන්න ඕන අය මට කතා කරන්න. මගේ දුරකථනයට කතා කරලා ඒ විස්තර ලබා ගන්න. මගේ දුරකථන අංකය 071 529යි 36යි 74. එතකොට ඔබගේ ගායනා දිවිය ඉතා ඉහළ මට්ටමට ගැනීමට මේ ගායනා
වැඩසටහනේ සිදු වෙනවා. ඒ සිදු කරනවා. එහෙමනම් මට කතා කරන්න පළවෙනි එක අපි දැනගන්න ඕන දිනය ජනවාරි මාසේ 4 වෙනිදා. කියන්නේ අපි මේ වැඩමුළු වැඩ කොටස කරගෙන ආවිලා තියෙන දැන් වැඩසටහන් කීපයක්. එහෙමනම් මට කෝල් එකක් දීලා ඒ සඳහා සම්බන්ධ වෙන්න. හරි බොහොම ස්තුතියි.